ඔන්න ඔයාලට මම පින්තූර තුනක් පෙන්නනවා. බලන්න ඔයාලා දන්නවද කියලා? What is the first one? Alligator. Very good. Alligator. Arrow. Third one X. බලන්න දුවේ පුතේ මේ words තුනම start කරන්නේ same sound එකකින්. Alligator, arrow, X. ඔයාලට මොකද්ද මේ words වල ඉස්සෙල්ලාම ඇහෙන sound එක? Very good. A sound. What is the sound? A sound. Arrow and X. Today we are going to learn about A sound. What is the sound? A sound. Very good. ඔයාලා දන්නවා English alphabet එකේ පළවෙනිම letter එක මෙයා තමයි නේද? ඔයාලා ඉගෙනගෙන තියෙනවා. අද අපි ඉගෙන ගන්නේ අන්න ඒ letter එකට අදාළ sound එක මොකක්ද කියලා. What is the sound? A sound. Very good. එහෙනම් පොඩ්ඩක් මතක් කරලා බලන්න what are the words starting with A letter? චුට්ටක් කල්පනා කරන්න. Ant. Very good. Ambulance. Very good. Avocado, avocado and apple, apple. Very good. මේ වගේ තව ගොඩාක් words ඔයාලට මතක් වෙයි. What is the beginning sound? මොකක්ද අද අපි ඉගෙන ගන්න sound එක? A sound. මේ හැම word එකක්ම start වෙලා තියෙන්නේ A කියන sound එකෙන්. Ant, ambulance, avocado, apple. A sound. What is the sound? A sound. ඔන්න පුතේ පෙන්සිල් බබා සූදානමින් ඉන්නවා කොහොමද මේ A sound එක ලියන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඔන්න බලන්නකෝ. අපි අහලා බලමු පෙන්සිල් බබාගේ කොහොමද big A and small a ලියන්නේ කියලා. Down, down and cross. Very easy නේද? Down, down and cross. Let's see. The small one, curvy line, go up and down. Again, make a curvy line and go up and down. ඔන්න දුවේ පුතේ පෙන්සිල් බබා අපිට කියලා දුන්නා කොහොමද A sound එක හරියටම ලියන්නේ කියලා. ඔදිත්තනේ big A sound එක සහ small A sound එක හරියටම ලියන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. ඔයාලත් මේ වගේ big A and small a කොහොමද ලියන්නේ කියලා ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති sizes දෙකක් නේද? formation දෙකක්. ඒ විදිහට තමයි big A සහ small a ලියන්නේ. හැබැයි මතක තියාගන්න ඕනි මේ letters දෙකෙන්ම sound එක එකක් විදිහට තමයි එන්නේ. What is the sound? A sound. What is the sound? A. Very good. What is the sound? A sound. A for apple. A for apple. Very good. මෙන්න මේ වගේ තවත් sound එකක් අරගෙන ඉක්මනින්ම මම ඔයාලව මුණ ගැහෙන්න එන්න.